සම්බන්ධයෙන් යම් මාධ්‍ය වාර්තා පළ වෙලා තිබුණා. මම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ සහ ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් විමසුවා. නිල වශයෙන් තවමත් නිවේදනයක් නිකුත් කරලා නැහැ. යම් ප්‍රගතියක් තියෙනවා. පෞද්ගලික බැංකු කීපයක් PayPal සමාගම මව් සමාගමත් සමග ඒකාබද්ධ වෙලා මෙතෙක් සීමා වෙලා තිබ්බ ඉන්වර්ඩ් රෙමිටන්සස් මේ ලංකාව වෙත ප්‍රේෂණ ලබා ගැනීමට තිබ්බ බාධක අඩු කරලා යන්න සූදානම තියෙනවා. ඒක මම දැන් අවසාන අධීරයේ තියෙන බව තමයි සෙන්ට්‍රල් බැංකුවේ ගුණත් ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දැනුම් දීලා තියෙන්නේ. මෙතෙන්දී අපිට විශේෂ වාසියක් වෙන්නේ අපිට සාමාන්‍ය ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් වලින් කරන ගෙවීම් වලට අමතරව අපේ ඔන්ලයින් ක්‍රමවේද හරහා විදේශයන් එක්ක ගනුදෙනු කරන සුළු හා විශේෂ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින්ට එහෙම නැත්නම් ඉන්ටර්නෙට් බේස් සර්විස් ප්‍රොවයිඩර්ස්ලට මේකෙන් හැකියාව ලැබෙනවා තමන්ගේ මොනවාද තියෙන ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයක කරගන්න. වෙනදා අපි දැක්කා මේ ලංකාවේ ලිපිනයක් භාවිත කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා බොහෝ එවැනි ව්‍යාපාර තමන්ගේ ව්‍යාජ ලිපිනයක් හෝ වෙන මිතුරුගේ ලිපිනයක් භාවිත කරලා විදේශ රටක ගිණුමක යටතේ තමයි ඒ පහසුකම ලබා ගන්න. ඒකින් ලංකාවට ලැබෙන තියෙන විදේශ විනිමය අහිමිවීමක් සිද්ධ වෙනවා. මේ අලුත් පහසුකම ලැබිලා ඒක විධිමත් වුණොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමන ක්‍රමවේද යටතේ ඒකටකින් ඒ කණ්ඩායම් දෙකටම පහසුවක් වෙනවා. පාරිභෝගිකයන්ට වගේම PayPal account එකක් තියෙන සාමාන්‍ය පාරිභෝගිකයන්ට වගේම මේ මාර්ගයෙන් තමන්ගේ ගනුදෙනු පියවා ගැනීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යවසායකින්ටත් මේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි යම් කිසි අවස්ථාවක උන්ට කියන්නේ විනිවිදභාවයක් ලැබෙනවා. මේ හරහා ලංකාවට අයථා ක්‍රමවලදී වලින් ඉවත් වෙලා දන්නවා උන්ඩියල් වගේ වෙන ක්‍රම තියෙනවා. ඒවයින් ඉවත් වෙලා අපි කියන විධිමත් ක්‍රමයකට සහ රජය පිළිගත් ක්‍රමයකට මේ අනුගත කිරීමත් සහ ඔවුන්ගෙන් ලැබිය යුතු යම් කිසි පදුමුදලක් තිබේ නම් ඒවත් ගණනය කිරීමෙන් රජයටත් යම් කිසි වාසියක් අත්පත් වෙනවා. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.